දැන් අම්මට අවුරුදු දෙනවා ළඟදී. අවුරුදු කියන්නේ shopping. පෙඩි කඩේ වෙන්නේ shopping. අන්තිම වෙලාවෙ ගිහලා මොකක් හරි ගන්නවා shopping. කැවුමක් හදාගන්න දන්නේ නැහැ. කොකිසක් හදන්න දන්නේ නැහැ. කොකිස ගන්නෙත් කඩෙන්. යාන්තම් පෙටි කැවුම් ටිකක් ඇලුවා ඒක තලන්න දන්නෙත් නැහැ දැන්. මම කොණ්ඩ කැවුම් සාදු කොණ්ඩ කැවුම අලුත් ක්‍රමයක් තියනවා කිව්වා. පෙටි කැවුම දාලා චාච්චියක් දාලා ගුලියක් උඩින් තියමු කිව්වා. කොණ්ඩ කැවුම්. කොණ්ඩ ගැලවුණාම තව 2.5 සක්කිලිම වැඩක් කරනවා මේක. එහෙම කිව්වත් කමක් නැහැ. සිංහලයන්ගේ වටිනාම කෑම චාරිත්‍රය තමයි පුණ්‍ය කාලට අත්හැරලා නැකතට කන එක. 9 මාට පුණ්‍ය කාලේ පටන් ගන්නවා 3 මාට කන්න තියෙන්නේ. අම්මා ගෑස් ලිප ඇතුලෙන් ගලවලා එළිය උයනවා. එළිය කෑවට මුකුත් නැහැලු. ඔන්න චාරිත්‍ර අමුයේ කනවා. පාඩුවේ කාලා ඉවරලා අතකට හොදගෙන පන්සල් ගිහිල්ලා වෙලාවට ගානට කරගුණා නම් ගෙදර. එහෙම තියෙන්නේ. නැකත් මුකුත් නැහැ. මතක තියාගන්න. ණය වෙනවා ඊට පස්සේ.